මේ මාසෙට පළතුරු ಜಾති ගොඩක් තියෙනවනේ. ඉතින් අද අපි හදාගන්න යන්නේ රසම රත ෆෘට් සලාඩ් එකක්. අපි ඒකට අන්නාසි, දොඩම්, මිදි, ඇපල්, අඹ වගේ රසම රස පළතුරු ಜಾති ගොඩාක් එකතු කරගන්නවා. ඉස්සෙල්ලාම අන්නාසි ගෙඩිය පොතු ඇරලා ඒක කෑලි කෑලි වලට කපා ගන්නවා. ඊට පස්සේ දෙහි ගෙඩියක් අරගෙන ඒකත් කෑලි දෙකකට කපා ගන්නවා. පොඩි භාජනයක් අරගෙන ඒකට මී පැණිත් එකතු කරගන්න. ඊට පස්සේ එකතු කරගත්ත මී පැණි එකට දෙහි උෂ කලවම් කරගන්න. ඊළඟට කොමුඩ් ගෙඩිය අරගෙන ඒකත් කෑලි කෑලි වලට කපා ගන්නවා. දොඩම් ගෙඩියත් අරගෙන ඒකත් සුද්ධ කරලා කෑලි කෑලි වලට වෙන් කරගන්නවා. කෑලි කෑලි වලට කපාගත්තු අන්නාසි, කොමඩු, කෙසෙල්, අඹ, දොඩම්, මිදි වගේ පළතුරු ಜಾති ඔක්කොම එකම බෝල් එකකට දාගෙන කලවම් කරගන්නවා. ෆෘට් සලාඩ් එකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු, සීනි වගේ දේවල් එකතු කරගන්නවා. ඊළඟට දෙහි උෂත් එක්ක මී පැණි කලවම් කරපු මිශ්‍රණය අපි ඒකට එකතු කරගන්නවා. ඒකට මුද්ද රප්පලුනුත් එකතු කරගන්නවා. ඔන්න ඊළඟට මේ ඔක්කොම අපි එකට කලවම් කරගන්නවා. ඊළඟට මේ ෆෘට් සලාඩ් එක අපිට රසවත් වෙන්නත් එක්කම තවත් ලස්සන වෙන්න කාජු කෑලි, අයිස්ක්‍රීම්, පෙබල්ස්, චොක්ලට් ස්ටික්ස් වගේ දේවල් එකතු කරගන්නවා. අපේ ෆෘට් සලාඩ් එක හදලා ඉවරයි. ඔයාලත් මේ වගේ රසම රස ෆෘට් සලාඩ් එකක් හදන්න try කරලා බලන්න.